මේ මුල් පොත් අපි චූර් ලයින් කරන එක ගන්නේ නෑ. දෙවෙනි පොත් තමයි කුරුළු විදියට ගන්නෙ. මේ මුල් පොත් චූර් ලයින් කරන ලංකාවේ විතරයි. ඉන්දියාවේ ඉන්දුනීසියාව වගේ රටවල මේ මුල් පොත් චූර් ලයින් කරන්නේ නෑ. ඒක නිසා තමයි ලෝකේ හොඳම කුරුළු විදියට ලංකාවේ කුරුළු ප්‍රසිද්ධ. මේ පොත් අලියෙම හයි වෙලා තියෙන්නේ. ඒක බුරුල් කරගන්න මේ විදිහ පිටර කැල්ලකින් මැද ගන්න ඕන. එතකොට තමයි මේ පොත් අලියේ බුරුල් වෙන්නේ. පිටරම ඕනේද? ඔව් පිටරම වෙන්න ඕනේ. මොකද යකඩ කැල්ලකින් පොත් යකඩ වල තියෙන මලකඩ ගතිය උලා ගන්නවා. මේක හැටි. මේක කොකැත්ත අනිත් එක සවුත්තුව පිටර ගන්න. මාස 6න් හැසේ කුරුම් තරන්නේ මේ දවස්වල කුරුම් තරන්නේ නෑ දැන් මේ කාලේට මල් දරුවෝගේ කාලේ මෙතන කුරුම් දෙයිය. මේම හදාගත්ත කුරුම් කෑල්ල පැත්තට පොඩි පොඩි කෑලි පුරවනවා. පුරව ජොයින් කරලා මීටර විදිහට හදලා මේ විදිහට ලංග කරලා ලංග තමයි වේලගන්නේ. අවුයි දාන්නේ නැහැ. අවුයි දැම්මත් කුරුදු කෑල්ල කර වෙනවා. මේ විදිහට මම පවනේ වේල ගන්න දවස් 7-8ක් යනවා. දවස් 7-8ක් ගිහලා වේලගත්ත කුරුදු මේ විදිහට වංගෙට දාලා පොට්ටල ගත්ත පවුඩර් එකකින් අපිට තේකක් හදා ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි කොලෙස්ටරෝල් දියවැඩියා පාලනය කරගන්න, ඇඟ අඩු කරගන්න, බඩ අඩු කරගන්න. මේ පැණි කුරුදුයි කවලක් කරලා හිස් බඩ කන්න ඕන. කාලා මන් රස නතරක් බලන බඩ අඩු වෙනවා, ඇඟ අඩු වෙනවා. මේ තියෙන කුරුම් තෙල් එක කුරුම් තෙල් හදන්නේ කුරුදු කොළ වලින්. කුරුදු කොළ කිලෝ 200ක් 300ක් විතර වල 1 ලීටරයක් හදා ගන්න. මේ විතර බොයිලර් වල දාලා තම්බලේ වාෂ්පෙන් දැන් කුරුම් තෙල් හදා ගන්න. මේක පාවිච්චි කරන්නේ ඔළුව කැක්කුමට, දත් කැක්කුමට, හන්දි වේදනාවට, කොන් දෙක කැක්කුම වල, දන්ස් කැක්කුම වලට. බලන්න කොහොමද සුවඳ මූණ නැහැ ගා ගන්න එපා, දන්න ගන්නවා. මූණේ පොඩ්ඩක් ගාලා වෙන්නේ කුඹිය දැන් මට එම ස්ප්‍රේ ගන්න පුළුවන් කුඹිය නෑ මුට ගැලුයි ආයෙත් ගන්නත් පුළුවන් අපිට මේක අපි ළඟ තියෙනවා